එහෙම කරන්න බෑනේ යන්න බෑ යන්න බෑ මාත් දැන් කතා කරන්න ඕනේ වෙලා කතා කරලා තමයි යන්න ඕනේ හරි හරිද දැන් කොච්චර කාලෙද මැරිලා මොනවද නැතුනේ 8 ඔය ඥාති නම මොකද්ද හැරියට් ජයකඩු කොච්චර දවස් ඉඳි මේ දරුවා ළඟද ඈ ඉතින් ඇවිල්ලා ආත්මයක් නැහැ ඒතකොට දැන් යතුමක් නැහැ යන්න දණක් නැහැ ඉන්න දණක් නැහැ ඈ නෑ දැන් ලේබිබි දැන් කොහොමද කරන්නේ තාන්නේ දැන් කියලා රයන්න හිතානේ ඇයි ඈ ඉතින් එහෙම අර යන්න බෑනේ දරුවෝ ඈ පුළුවන්ද හරිද බලන්න ඕනේ කවුද ඉන්නේ කියලා ළඟ ඇවිල්ලා හොඳද ඈ මං යාදින කර දෙනවනේ දැන් ඔය ආත්මය වෙලා ඉතින් කොහොමද කියලා හරියන්නේ නෑනේ ඈ ඕම් ඉතල තේරුම් නැහැ නේද ඇවිල්ලා ඈ ඉතින් ওই දරුවන කරදර කරන්න නැතුව යන්න බෑ වෙල්ලවලා යන්නේ මේකි ගාවින් එතකොට මේකේ ලරයි යන්න ඉතාන ඉන්නේ පුළුවන් දරයි යන්න ඈ තව කොච්චර කාලයක් ඉන්නවද දරයි යන්න මේකි මැරෙන්න එතකොට තව කොච්චර කාලයක් මැරෙන්න යන්න බෑ ඈ කියන්නේ දැන් ඒතර අවුරුදු කීයද කිවි ඉන්නේ 7යි අවුරුදු 7යි දැන් මේ කියන ලෙඩ වෙනවා ඒතර මේ දරුවන්ට හරියන්නේ නැත්තේ හින්දාද ඔව් හරියන්න දෙන්නේ මං හරියන්න දෙන්නේ වෛරයි මං ඉතින් ඒ කියන්නේ ඇයි එච්චර වෛරයි මං ඇයි මරනකොට තරහින් හිටියා මං ඒ ඉතින් ඒ පුංචි දෙකට තරහ වුණේ මොකක්ද තරහ වුණේ හේතුව මොකක්ද තරහින් හේතුව කිව්වේ පොල් ගෙඩියක් මොකද කියන්නේ පොල් ගෙඩිය මගෙන් පොල් ගන්නවා දුයිලෙව්වා මේකේ පොල් ගෙඩිය පොඩි කියලා හපුවා එතකොට මගේ වෛරයට මේකෙන් සල්ලි ගත්තා මොහොතක් දක්වා මම තරහින් මේකේ හිටියේ දැන් ඉතින් ලෙහෙම ඉතින් හරියන්නේ නැහැ නේ ඉතින් ඇවිල්ලා දැන් තවත් වෙලා වෛරයද ඔව් ඈ මම මේක ගලේ බොනවා මේ ගානවා පුළුවන් ද ඇවිල්ලා හරිද ගාලා තිබුතින් ඇවිල්ලා ඥාතිත් ඇවිල්ලා එහෙම තමයි ගහන්නේ අල්ල හොඳද හරි හරි යන්න දෙනවා එහෙමයි ඉතින් මේ දරුවා මෙහෙම කරදර කරලා තියාගන්න බෑනේ දැන් ආත්මයක් නැද්ද එතකොට ඈ ආයි කවුද ඉන්නේ ඥාති ආයි නෑ මේ දරුවන්ට වින තියනවද ඈ ඔය ඥාතිය විතරයි ඉන්නේ දැන් මෙහෙමයි ඔහොම තියාගෙන ඇවිල්ලා මේ දරුවන් ඇවිල්ලා කරදර කරන වැඩක් නෑ මෙච්චර කාලයක් වෙලා යන්න ආත්මයක් හොයා ගන්න බැරුණන් පස්සෙත් ඇවිල්ලා ඈ කිනක් දහමක් කරලා ආත්මයක් සැරසරන්න බැවිලා මොකද්ද මේක ඈ යන්න බෑ එතකොට ඇවිල්ලා යන්න වෙනවා දරු දාලා යන්නේ නැහැ ඔය දරුවන් මොනවද තෝරන්නේ නැහැ එතකොට යන්න යනවනම් මොනවද ඕනේ මේක විතරයි ඕනේ නැත්තම් යන්නේ නැහැ එහෙනම් ඇවිල්ලා යන්නේ නැද්ද එහෙනම් බලමු ඇවිල්ලා යනවද නැද්ද කියලා වෙලා සාධන වාර රීවිනු කතරම් පදින දරමුන්නේ ඊසල් ලක්ෂ්මී සුද්ධනා සිවදනාට පින් සිද්ධවා මං කියනකම් ඔය කිසි කෙනෙකුට ආපු ඥාතිට යන්න බෑ ඇවිල්ලා හරිද ජයසිමා බුද්ධමාලාවේ සමන්නාඩි විවිසනාඩි සම්තදාතුනාඩි තම මාගරේ යල්ම කරන බල්ම කරන කටු කාරණා කරන උදව් කරන සිවදනාට පින් සිද්ධවා මා ඥාති සිවදනාට පින් සිද්ධවා ඕනම ඥාති සිවදනාට වෙන්න පුළුවන් කිසි කෙනෙකුට කොට පිළින ඔක්කොම පින්පමන ඇවිල්ලා ළමේ ඉන්නා වූ යක්ෂ භවයේ භූත භව ප්‍රේත භව ඉන්නා වූ ඕනම භවයක් ඇවිල්ලා තමයි යටත සම්තකයෙන් පත් කරන වෙලාව සත්‍යයි ඒ ආඥාව අනුව සත්‍යයන් නම් ඒ ආඥාව අනුභවය වෙලා මෙහෙමයි හොඳින් යවන්න පුළුවන් වෙලාව අනුරාධපුරයට ඇවිල්ලා ජයසිමා බෝධිමාල සමන්නාඩි විවිසනාඩි දන්තදාතුන් වහන්සේලා නරකින් ඕන නම් ගැට ගහලා යවන්න පුළුවන් කොහොමද යන්න කැමතියි මොදී යන්න කැමතිද ඉන්න ඥාතිත් එක්කන් ඇවිල්ලා කටපිට බලලා කතා කරමු දැන් ඇවිල්ලා කෙල්ලරම්මයි යන්නේ කෙල්ලරම්මද යන්නේ කෙල්ලරම්මයි යන්නේ නේද එහෙනම් බලමු ඇවිල්ලා අර යන්න පුළුවන්ද කියලා එහෙනම් බලමු කියලා දැන් කාත් එක්කද කතා කරන්න කියලා වෙල තව ටිකක් වෙලා ඉඳලා බලයක් හදන්න ඕනේ කට්ටිය එහෙමයි ඕ ඥාති පින්දියනවා නම් පින්දිය ඥාති එහෙමනේ කතා කරන්න ඕනේ වැඩගත් වෙන්න ඕන බලමු ඥාතිගේ බලය හදාගන්නේ කොහොමද කියලා එතකොට ඒවිලා සම්මත වෙනවා ඥාතිගේ බලයට මෙහෙමයි මේ දරුවොත් එක ඔච්චර හිටියා නම් එහෙම ඉතින් යන්න බෑනේ දැන් යන්න ඕනේ දැන් අවුරුදු 7ක් ඉඳලා වෙලා ඉතින් කරපු කෙනෙක් නෑනේ දැන් තව තරහක් තියෙන්නේ දැන් තරහ දාලා යන්න කැමති නැහැ කියලා අරන් තමයි යන්නේ දාන්නේ දැන් කියලා අරන් යන්න දුන්නේ නැත්නම් මොකද කරන්නේ පුළුවන් වේද එතකොට එහෙනම් ඇවිල්ලා මෙහෙමයි
මේ මරණම් පස්සෙත් ආත්මයක ඉඳලා මොනවද ඔය දුක් විඳින්න ඇවිල්ලා ගැට ගහගෙන යන්න කැමතිද ඒ කියන්නේ හිර වෙලා ඉන්න කැමතිද ඈ හිර වෙලා ඉන්න කැමතිද යන්න කැමතිද යන්න කැමති කෙල්ල අරගෙන එහෙමද කෙල්ල දාලා යන්න කැමති නැද්ද එහෙනම් බලහන් කොයිලා කල්ලේ මොකද නම කිව්වේ හරිය එහෙනම් ඉතින් ඇවිල්ලා ඥාතික හිර වෙනවා කියලා මම ලියා ගන්න ඕනේ ඔය ඥාති අල්ලලා ගැට ගහන්න ඇවිල්ලා ඒ තරමුණ යන්න නේද ඈ කියලා දාලා යනවා ඉන්න කට්ටිය වෙලා යන්නේ මොකද කියන්නේ කියලා අර යනවද නැත්නම් හිරලා ඉන්නවද කියලා දාලා ගියොත් යන්න පුළුවන් අනුරාධපුර හොඳ තැනකට ඇවිල්ලා මගේ නාට්‍ය දැක්කලා නැත්නම් හිරලා ඉන්න පුළුවන් මොකද හොඳ ඈ යන්න කියන්නේ කොහොමද ආයි දෙන්න ඈ ඒක නා කියලා දාලා ඉන්නේ කියලා දාලා ගියා නේද උඩ ඈ ආයි දෙන්න මේ මුත්‍රා කියන්නේ වෙලා ආයි කියලා කරලා ගන්න නේ පුළුවන් කරලා ගන්න දැන් ඔය වගේ ඉරලා නැද්ද ඈ ඉරද නැද්ද ඔයාත් නිදහස් වෙන්න බලන්න ඇවිල්ලා තින් ගන්න එහෙම කරන්න ඕනේ ඇවිල්ලා තින් ගන්න යාදි බලන්න ඕනේ නේද තින් ගන්න යාදි බලන්න ඕනේ හරි එහෙම ඉතින් ඥාතින් දැවිලා ඉතින් ඥාතින් ඕනේ දේවල් කරන්න බෑ මෙතෙන් දැවිලා මේක මගේ දන්න හරිද අනිත් පස්සේ මට බොරුන්දුවක් වෙන්න ඕනේ පුළුවන්ද බොරුන්දු වෙන්න කෙල්ල දාලා යන්න පුළුවන්ද නැත්නම් හිර වෙන්න පුළුවන්ද මොකක්ද හොඳ යන්නවා කොහාටද යන්නේ යන්න පුළුවන් පාර දන්නවද එහෙනම් කොහොමද යන්නේ ඈ ආයෙත් කෙල්ල ගාන ගන්න නැහැ සත්‍යයි අහුන්නේ සත්‍යයි වල දෙන්න එපා හරි ඉතින් ඇවිල්ලා කියන්නේ වදිනේ කොහොමද මොනවද ඕනේ ඕනේ පින් මොනවද මොනවද දාන්නේ කැමති දාන්නේ කියන්නේ ඔබ ඕනේ මොනවද කන්න හදා බොන්ජි අය හරිපු අල තෙල් දාලා පාපලා හරි අය මොනවද ඕනේ මුකුත් ඕනේ නැද්ද ඇඳුම් ඉද ඕනේ කවද යන්නේ තෝර දාන දුන්න පස්සේ යන්න බෑ දැන් අද යන්න ඕනේ හරිද දාන ටික මන් දෙනවා හරි ඕක බැරි වෙන්න බෑ කල්ලා හිටන් ඇවිල්ලා හරි ඔච්චර කල් ගෙල්ල ගගේ ඉන්න පුළුවන් නේද ඉතින් දැන් මේක උත්සාහය බැරි වන්නේ නැහැ නුඹට ඈ මොකද රාද දෙන්නේ ගෙල්ලට ඔච්චර කල් වා දුන්නේ ඒතකොට ඈ එතකොට ගෙල්ල වෙන හොඳ වෙයිද ඈ දැන් ඉවරද දැන් මට ඒක ඉවර නැද්ද ඈ අය එනවා අය එන්නේ නැහැ නේද උඩ මත්ම එන්නේ නැද්ද ඈ ආයි ගෙලන කරදර කරන්න ඉන්න බෑ වෙලා ඈ අන්න අපේ යන්න කැමතිද
අදින් පස්සේ මයියට දින්න ඕන ඇවිල්ලා හරිද මං කියන දේ අහගෙන මයියට දින්න වෙනවා අදින් පස්සේ තේරුණාද ඇහුණාද අය කිල්ල ගඟට ඇවිල්ලා ඉක්කොත් එමේ ඩාර්න මචින් ඇඩේ අය කිල්ල පැත්ත බලන්නවත් අහනම් හොඳද ඇහුණාද අයිතෝ දෙන්නේ නැහැ උඹලා බින්දි ගම්මුණා නැති නේද දෙන්න පුළුවන් නේද ඒ ටික හරි එහෙනම් පුරා කරදර නැහැ ඇවිල්ලා අදින් පස්සේ මම යටදී මම වැඩ කරන්න ඕනේ ඇවිල්ලා ඇහුණා නේද ඒක උඹලා කිනුල් නෑ ඉතින් ඇවිල්ලා මොනා කරන්නද නේද ආයෙ කිනුල් කරදර ගන්න බෑ ඇවිල්ලා ගිහලා ජල්ජනාවල පින් ගන්න ඕනේ ආත්මයක් කරන්න බෑ ඇවිල්ලා මිනිස්සෙක් වෙන්න මේක මේ යක්ෂ භවයක් ලබාගෙන මොනවා කරන්නේද තේරුණා නේද එහෙනම් ඇවිල්ලා ආයෙ මේ හරියට ඇවිල්ලා කරදර කරලා වල දින ඒ දේවල් කරන්න බෑ ඇවිල්ලා මොකද තේරුණා නේද ආයි මං කියන එකයි යන්න බෑ මං කියද්දි මගේ රාජ්‍යරය යන්න ඕනේ ඇවිල්ලා අනුරාධපුරට යනවා නම් ආයි බින් මොකුත් දෙන්නේ නැද්ද එතකොට එතකොට ආයි කියලා ලෙඩ නැද්ද දැන් මම තාවත් කියලා දෙන්න තරහින් දින්නේ පින් කියන්නේ ඉතින් ආයේ සාමනවල ඕනේ ඉතින් ඒක තමයි යන්නේ ඒක හොඳ මතක තියාගන්න ඕනේ මෙල්ල මෙතනින් පස්සේ ජයශ්‍රී මහ බුදුමාලාගේ සමන්වල විවිධානේ දන්තා දුන්නා තමයි කැමිකේ තැනකට ඉල්ලවලා මගේ ඥාතියට යන්න ඕනේ වෙලා අය ඥාතියට ආපේක්ෂව මගේ අර්ථය යන්න ඕනේ වෙලා මිනිහාල කියලා ජයශ්‍රී මහ බුදුමාලාවල කියලා පින් ගන්න පුළුවන් කිසිම කරදරයක් විපත්තියක් නැහැ වෙලා කිසිම හිරයක් නැහැ කිසි කෙනෙකුට ඇවිල්ලා පින් ගන්න පුළුවන් ආපු ඇවිල්ලා ආය කරදර කරන්නේ ශරීරවලට එන්න 19 ඇවිල්ලා ඕනම ඥාතියින්ට හරිද ඔය යන්න බෑ දැන් මොකද දෙනවද පින්නික දෙන්න ඕනේ ටික ඇවිල්ලා මේ අල්ලගම් පොඩ්ඩක් කොහම අල්ලගෙන ඉන්න ඕනේ නම ධම්මාපදස සාධන මාර්ග ජීවිත කතර පදකෙන් මුඩි ඉස්සර ලක්ෂ සිදුන සිදුන මිද අයන දෙන්න කඩ දෙන්න ඉස්සර දෙන්න ලක්ෂ කලින නතර දෙන්න බයිරුණා සිදුන බින්දා සිදුන බින් ගම්බාල යන ගලපන්ත සිදුන සිදුන බින්දා සිරු මගියාද යක්ත භූත වේද විසාල ගම්බාල සිදුන බින්දා ඉරවටින්නා විනෝඩින්නා බිම්බලා පිංගම් දෙන්නා උදව් කරන උපකාර කරනවා උද තරහින්නා වරින්නා සිදුන බින් ඔය නාදි නම කත කිව්වේ හරියට පින් ඇවිල්ලා ජයජිමා බුදුමාලාගේ සමනලි විදිහට දන්තා දුන්නා හින්දා මාගිර වැඩ කරන්න උදව් කරන උපකාර කරනවා සියලු දෙනා පින් සිදු අහිංසක වරද දුරක් අදිනවා වාසු දෝසහදාර කරුකාරණ සියලු දෙනා මාර්ගන වෙලා සියලු දෙනාම මගේ ඥානිතය දෙලා මම යට සියලු දෙනා විජාස ජයතුන් වහන්සේ කරා යනවා සියලු දෙනා සියලු ආරි එනවා මේක මොන යන්න ඕන වෙලා එත්තාවදා ධම්මේ සම්පද මුල සම්පද සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්ත සම්පද ජාගන්න මට්ට දේවාල කමෙන්දිකා පුඤ්ඤදන මොනිදා දිනරක දුරගාන දිනන යන්ත්‍රණක දුරම්බරන් දේ ඉදම්මේ යාද රංගෝ සුවිදාම යාද ධම්මේ යාද රංගෝ සුවිදාම යාද ධම්මේ යාද රංගෝ සුවිදාම යාද ධම්මේ යාද බොන්නෝනේ ඉදම්මේ යාද රංගෝ සුවිදාම යාද ධම්මේ යාද රංගෝ සුවිදාම යාද ධම්මේ යාද සියලු දෙනා විජාස යාදුන් වහන්සේ කරන්නේ සියලු දෙනා පින් ආරක්ෂාවයි එහෙනම් දරුවගේ ශාරීරික ඈතලා ඉන්න ඕනේ හරි ආරක්ෂාවයි Negative.